වාසනාවන්ත සිදුවීම් කීපයකුත් වෙලා තියෙනවා මේ ස්ථානේ. Travel with Chatura Utuang Kanda. Travel with Chatura. පාට මොකක් කියලාද හිතෙන්නේ? මේවා නම් දැන් EV කෝච්චි. එහෙම නැත්නම් මේවා ඉතින් දුවන්නේ බැටරි වලින්. ඉස්සර එහෙම නැහැනේ ඔන්න තියෙනවා 1832 කොළඹ නුවර පාරේ දුවපු අස්ස කෝච්චියක්. කොහෙද දැන් අපි ඉන්නේ අද? සබරගමු පළාතට මාවනැල්ලට බොහොම ආඩම්බරයක් එක්කාසු කරන තැනකට තමයි අපි ආවේ. මාවනැල්ල කියලා කිව්වන් පස්සේ අපිට එකපාරට මතක් වෙන තැන් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තම ඔබ කොළඹ නුවර පාරේ ගමන් කරනවා නම් උතුවන තැපැල් කාර්යාලය ළඟින් හැරෙනවා වමට. හැරිලා එන්න කිලෝමීටරයක් විතර. එනකොට මේ සුන්දර වෙල්යායවල් මැදින් අදටත් තෙල්මලු ක්‍රමයට වෙල් වගා කරනවා, කුඹුරු වගා කරනවා. පේනවනේ ඉතින් ගොවි මහත්තුරු යහුසුඩුව වැඩ. අවුරුදු ගානක් තිස්සේ කතා කරපු, අවුරුදු ගානක් තිස්සේ දැන ඉඳපු, ගීත අහපු තැනක්. උතුවන් කන්දේ සුර සරදියල් මමයි. නුවර පාර දිගේ ගියාට බොහෝ දෙනෙක් හැබැයි ඔය උතුවන් කන්දට නැගලා නැහැ. අද අපේ බලාපොරොත්තුව දෙපාන්දරම. එහෙනම් අන්න අතන උඩට නගින්න. කොච්චරක් විතර උසැද්ද? නගින්න පුළුවන්ද? පරිස්සමට යන්න පුළුවන්ද? කල්පනා කරනවා ඉතින්. අද නගිමු උතුවන් කන්දට. එහෙනම් ඔන්න ට්‍රැවල් විත් චතුර උතුවන් කන්දේ ඉඳලා.
මේක ඇවිල්ලා මහ ලොකු අමාරු කන්දක් නෙවෙයි. නමුත් වෙන කාලෙකින් නගිනකොට අමාරුව දැනෙනවා. පාරත් හදපු පාරක් නෙමෙයිනේ. ඒකින්ද තවත් ලස්සනයි ගති. දැන් නම් වටේම පේන්න පටන් අරන් තියෙනවා. වැස්ස දිසලා උඩහට අදිනවා. කහට කැන්ද හීන එතනින් ගියාම කිතුල් මේ වගේ ගස් ಜಾති බොහොමයක් මේ පුරාවට තියෙනවා. ඒ වගේම මෙවල් වර්ග යන්තම් ඉඳ හිට එකක් දෙයක් දකින්න පුළුවන්. මෙවල් පැලක් විතර දැක්ක එක තැනක තියෙනවා. ඔච්චර තමයි ඉතින් තියෙන්නේ. මහ ලොකු කැලයක් නෙමෙයිනේ. සරදියල් ගුහාවට යන්නේ මෙතනින්. ගුහාවට යන්න වෙලා නැහැ. බැහි යන්ත්‍රයක් තියෙන්නේ මට ඊට ඉස්සෙල්ලා ගලට නගින්න වෙනවා. ඒ හින්දා මම මේ ගමන යන්නේ නැතුව මෙතනින් යනවා. පොඩ්ඩක් යන්තම් වීඩියෝ එකෙන් බලා ගන්න. දැන් බැහිලා තියෙන පස්සරින්. මග පෙන්නන්න කියන්නේ අපි. සසංක. සෑහෙන දුරක් නැගලා තියෙනවා. මේ පොළවේ පැතිරිලා තියෙන මුල් ටික බොහොම ලොකු ආශිර්වාදයක් දෙනවා අපේ ගමනට. මොකද හරියට නිකන් පඩිපෙල් ටිකක් හදලා වගේ. ඒව හරහා තමයි මාර්ගයට පිවිසීම තියෙන්නේ. පොඩ්ඩක් එළියකට ආවා. අපි යමු එහෙම නන්නේ. ඉතුරු ටික. මේ ගමේ නම ඇත්තටම ගත්තොත් උතුවන. ඒ කියන්නේ සබරගමු පළාතේ කෑගල දිස්ත්‍රික්කයේ මාවනැල්ලේ උතුවන ගම්මාන. උතුවන ප්‍රසිද්ධ වෙන්නේ ඇත්තටම දීකිරි කෑවගේ සරදියල් හෙවත් සූර සරදියල් විසින් මේ මාර්ගයේ ගමන් කරන බොහෝ වටිනා කියන දේවල් විදේශිකයින්ගෙන් අරගෙන දුප්පත් ගම්මුන් අතර බෙදා දීලා 300ක විතර බලසේනාවක් හදාගෙන හිටපු අර ලංකාවේ රොබින් හුඩ් කියන චරිතයත් එක්ක කොහොමවත් අද වෙනකොට මේ ගමත් එක්ක යම් කිසි සංචාරක ආකර්ෂණයක් ඇති වෙමින් යනවා. මේ පේන්නේ ඒකට සාක්ෂි. පුංචි පුංචි කොටේජස් හැදෙනවා. ගමට සංචාරකයන්ට එන්න අවස්ථාව සැලසෙනවා. බෙන් තව ගොඩාක් දියුණු වෙන්න ඕන. Travel with Chatura. Travel with Chatura.
පාදේ භාගයක්ම නැග්ගා. ඔන්න දැන් නම් පේනවා වටේ පුදුම ලස්සන භූ විද්‍යාත්මක පිහිටීමක් භූ විෂමතාවයක් තියෙන්නේ. පෙට්ටි ගල්, රවුම් ගල්, බෝල ගල්. තව උඩට ගියාම තමයි හොඳම කතාව. මෙහෙම තියලා කකුලක් මෙහෙම ගන්න බෑ. එච්චර බරයි. දැන් කල්පනාව මේ ටික නගින්නේ කොහොමද කියලා. මුහුදු මට්ටමේ ඉඳලා ගත්තම අඩි 1410ක් විතර උසකින් තමයි අපි ඉන්නේ. උතුවන් කන්ද තියෙන්නේ එහෙම උසකින්. බොහොම ලස්සන කඳුපන්ති අතර පිහිටලා තිබෙන හුදකලා කන්දක් මේක ඇත්තටම. පොඩ්ඩක් පාර අමාරුයි. එහෙම නැත්තම් කියලා වැඩක් නැහැ සුන්දරත්වය. පාරක් තියෙනවා මෙතනින්. පොඩි අවාසනාවන්ත සිදුවීම් කීපයකුත් වෙලා තියෙනවා මේ ස්ථානේ. ඒ හින්දා නැග්ගට සෑහෙන ලොකු අවදානමක් තියෙනවා. මේ මන් නගින පාර පේනවනේ ඉතින්. පිම්මදල නැග්ගන් පස්සේ කොහොමද කියලා. ඕන්නම තමයි නගින්න තියෙන්නේ. තව නගින්න. පොඩ්ඩක් මෙහෙම පෙවුනට මේ ගල් කුට්ටි අතරින් නගින්න තියෙන පාර. අවදානමක් තියෙනවා කියලා මතක් කරේ නගින්න ඉස්සෙල්ලා වැස්ස දවසට පොඩ්ඩක් පරිස්සමෙන්. අදත් මට වැස්ස සෙට් වුණා. හැබැයි පොඩි හොඳක් තියලා කියලා හිතලා තමයි මේ නගින්නේ. බලාගෙන හොඳේ. ඔන්න කිව්වා. කඳුපන්ති අතර පිහිටි මැද බොහොම තැනිතලා භූමිය දිගේ තමයි කොළඹ නුවර මාර්ගයේ බොහොම ලස්සනට හදාගෙන අවිලා තියෙන්නේ. ඩිසයින් කරලා තියෙන්නේ. ඔය එක දිගට යායට පේන්නේ කොළඹට යන නුවර පාර.
ඉංග්‍රීසියෙන් මෙතන හඳුන්වලා තියෙන්නේ කාසල් රොක් කියලා. කියන්නේ බලකොටු ගල කියන එකනේ. ඇත්තටම ගත්තම බලකොටුවක් වගේ තමයි පේන්නේ නුවර පාරේ ඉඳලා බලනකොට මේක. සාධාරණ හේතුවක් තියෙනවා ඉතින් එහෙම හඳුන්වන්නනේ. කොහොම හරි ඉතින් අපිට දැන් මෙහෙම බැලුවම මේ වටාපිටාවේ බොහොම ළඟ නම් තියෙන්නේ රබර් වතු, ඒ වගේම ගම්මුන්ගේ පොල් වතු, සහ ඉස්සරහින් බැලුවම පේනවා සරදියල් ගම්මානය. බොහොම ලස්සනට හදලා තිනවා. ඒකේ තියෙන රිසෝට් එක. ලස්සන ප්‍රදේශයක්. කොහොමනත් මේ උඩ තියෙන ප්‍රමාණය ගත්තොත් මේක ඇත්තටම ගත්තන් පස්සේ වර්ගඩි 50ක්වත් නැති තරම් ඉන්න. ඒ හින්දා එනවනම් පරිස්සමෙන් ඉන්න බලාගෙන එන්න කියලායි කියන්න තියෙන්නේ. අවදානම් ටිකක්. ඇඟිලි 5ක් වගේ තියෙන්නේ නේ. බැලුවම් ලංකාවේ ඉතින් ගොඩාක් හඳ උඩ නැගලා තියෙනවා. සහ බොහෝ දෙනෙක් අහනවා අවදානමක් නැද්ද කියලා. මේ හැම ගමනකම අවදානමක් තියෙනවා. අවදානමක් නැත්තම් මේ ගමන එන්න වෙන්නේ නැහැ. ආරක්ෂාව ගැන වැඩිපුර කියන්න වෙන්නේ ඒ නිසා. මොකද බොහෝ දෙනෙක් ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව ගමන් කරනවා. මාත් සමහරලාට එහෙම කරනවා. ඒ වුණාට පරිස්සමෙන් එන්න ඉතින්. හැබැයි මූලික වශයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග ටික මම අරගෙන එන්නේ. Travel with Chatura. Travel with Chatura. ගත්තයින් පස්සේ බොහොම ලස්සන කඳු යායක් වටේට පේන්නේ. ඔය උඩහට ලොකු කන්දක් විතර පේන්නේ අලගල්ල. ඕම කරකුණෙන් පස්සේ බතලේගල පේනවා. අපි කියන බයිබල් රොක් එක කියලා ඔන්න බලාගන්න. එතනින් මෙහා පැත්තේ පේනවා අසුපිනියල්ල. ඕම කරකිලා මෙහෙට ආවම පේනවා අන්න නැවුගල. අතර වටේ ඉතින් දන්න කියන පළාතක් තමයි ඉතින් හොඳේ. මේ පේන කෙලින්ම මාවනැල්ල ටවුන් එක. නාගරීකරණය වූ මාවනැල්ල. බඹර කූඩු ටිකක් තියෙනවා. වදවල සත්තු ඉන්නවා. අවුස්ස ගන්න එපා. ක්‍රෑන් රෝන් ගෝන් ක්‍රෝන් සත්තු විතරක් මට ඇහෙනවා. පරිස්සමට බැහැ ගන්න එක තමයි හොඳ වැඩේ කරලා. ඔන්න ඉතින් අපේ කණ්ඩායම මග පෙන්ලා තියෙනවා ගමේ කෙනෙක්. සසංගත් එක තමයි ඉතින් ඔන්න ගමන ඇවිල්ලා තින්නේ. මග පෙන්නන කට්ටිය ඉන්නෝනේ ගමේ හොඳ තරම් තව. ඉන්නවා කට්ටිය. සාමාන්‍යයෙන් මේ දන්න කෙනෙක් එක්කනේ දාම හොඳනේ. ඔව් නැත්තම් ඉතින් වටේ ගිහලා අතරමං වෙන්න ආවෙන්නේ. ඒකනේ. අතරමං වෙන්න තමයි වෙන්නේ හොඳේ නැත්තම් ඉතින්. ඔන්න. තේරෙනවනේ.